මේ අම්මා කෙනෙක් අඬනවා මට බලන් ඉන්න බෑ. මේ ඒ නිසා මං අයින් කරන්නම් අම්මේ කියලා එයා කිව්වා. අයින් කරන්නම් අනිවාර්යෙන්ම අයින් කරන්නම් කිව්වා. වැන්දලා වගේ කිව්වා එයා. මං අයින් කරනවා අම්මේ ආයෙම කරන්නේ. ආයෙ ප්‍රශ්න ගෙනියන්න එපා පුතේ. ආයෙ ගෙනියන්න එපා. ගෙනිච්චොත් මේක වෙන කේස් එකක් වෙනවා. මගේ පුතා පාරක්වත් ගහනවා මේ වීඩියෝ එකේ නෑනේ මගේ පුතා. ඔයාලා ගහන වීඩියෝ එකකින් තියෙන්නේ. අයින් කරන්න කියලා මම කිව්වා. අයින් කරේ නෑ මේගොල්ලෝ. පියුමි හංසමාලිගේ පුතත් මට කතා කරා. මේගොල්ලෝ නෑ කියලා තමයි මේක අහපව ඔහොම දැම්මේ. මේ දැම්මේ නම් මෙයා එක කියන්න වෙනවනේ පියුමි හංසමාලිගේ පුතා මෙයාට කෝල් කරලා කියලා පැය දෙකකින්ද තුනකින්ද තමයි ඔක ෆෝන් එකට ගිහින් තියෙන්නේ. එයා කියලා තියෙන උඹ දේවාල පාරේ නේද? හරි මං උඹ ගැන බලා ගන්නම් කියලා තමයි වීඩියෝ එක එළියට දාලා. වෙලා තියෙන්නේ නම් මේගොල්ලෝ ළමයි ටික එකතු වෙලා සංගීතයක් බලන්න ගියා තමයි තියෙන්නේ. විනෝද ගමනකෝ සංගීතයක් කියලා තමයි මට ආරංචි උනේ. ඒගොල්ලෝ කිව්වේ මට එහෙම. එන ගමන් මේගොල්ලෝ මේ වෙන ළමයි වගේක් මේගොල්ලෝගේ බයිසිකලයට පයින් ගහලා තියෙනවා. ඔය ගහන ළමයාගේ බයිසිකලේ කියලා තමයි කියන්නේ. සබලෙන් ගහන ළමයාගේ බයිසිකලේ කියලා තමයි මට කිව්වේ. ඉතින් ඕකට මෙයා හිටියා කියලා මෙයාත් එක්ක රණ්ඩු වෙලා මෙයා එතෙන්ට ගියාට පස්සේ එතෙන්ට ගියේ මෙයා වෙන වැඩකටනේ. තව යාළුවෙක්ගේ බයිසිකලයකට කෑල්ලක් හොයන්න. මේ බයිසිකලේ නැති වෙච්ච කෑල්ලක් හොයන්න තමයි හෙට ගිහිල්ලා තිබුණේ. ඒත් එයාගේ ගෑරිජ් එකට නෙමෙයි ගිහින් තිබේ. ගෑරිජ් එකේ පාර අයින් ඉඳලා තියෙන්නේ. එතන ඉඳලා තමයි මෙයාට මේ ඔය පහර කෑම සිදු වෙලා තියෙන්නේ. ඉතින් අර ඒ බයිසිකලයට තල්ලු කරේ මෙයා කියලා තමයි කියන්නේ. හැබැයි මෙයා නෙමෙයි ඒක කරලා තියෙන්නේ. ඒ බයිසිකලේ ගිය ළමයා කියනවා මෙයා නෙමෙයි කියලා. දැන් මෙයාත් කියනවා මෙයා නෙමෙයි කියලා. ඉතින් ඒ පහර කෑමට ලක් වෙනකොට දැන් මෙයා තනියමනේ එතන තනියම ඉඳලා ගහපු එක තමයි අසාධාරණ. ගොඩක් ළමයි කරපු වැඩේකට හඳුනාගත්තේ නැතුව මේ ළමයාට ගහපු එක තමයි වැරද්ද. මේ එකක් මෙයා දැන් මට ඕක කියලා මාස දෙකක් ඕක වෙලා මාස දෙකක් වෙනවා. ඒ කියනකොට මට කිව්වේ නෑ ඔච්චර ගැහුවා කියලා. මට කිව්වේ අම්මා පාරක් ගැහුවා මේ ඔය ප්‍රභා කියන ළමයා කියන්නේ සවලෙන් ගහන ළමයා TikTok කෑල්ලක් හදලා එයාගේ Facebook එයාගේ ගිණුමේ දාගෙන තිබුණා. ඒක මම දැක්කා. දැක්කහම මම මගේ දරුවගෙන් ඇහුවා පුතේ මේ සිද්ධිය මොකද්ද? ඒ කියන්නේ දවස් දෙකකට පස්සේ එයාට පළවෙනි දවසේ ගහලා දෙවෙනි දවසේ මම ඇහුවා පුතේ මේ සිද්ධිය මොකද්ද? මේ සිද්ධිය මට කියන්න කියලා. ඊට පස්සේ කිව්වා මේ අම්මා යාළුවෙක් මට ගැහුවා මේ ඒක කමන්නේ අම්මා වැඩි හිතන්න එපා. අම්මා කලබල වෙන්න එපා. එකපාරනේ මට ගැහුවේ අම්මා. ඔක වීඩියෝ එක තියෙන එක තමයි මට අවුල තියෙන්නේ. අම්මා ඒක නම් අයින් කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ මං කිව්වා හරි පුතේ අපි කලබල නොවීමුකෝ කියලා. මම ගෙදර අයටවත් නොකියා මගේ පුතාටවත් මම නොකියා ඔය ගහපු ගෑරිජ් එකට ගියා අඹ ගහන්දි. ගිහිල්ල ඉවර වෙලා එයාට ඒ ළමයි හිටියේ නෑ. ගහපු ළමයි කවුරුත් හිටියේ නෑ. ඒ ගෑරිජ් එකේ ළමයා හිටියා. ඒ ළමයාගෙන් මම විස්තර ඇහුවා පුතේ මෙතන පෙරේද දවසේ වලියක් ගියා නේද? එතන හිටියේ කවුද විස්තර කියන්න කියලා. ඊට පස්සේ ඒ ළමයි මට කිව්වා මේ ඒගොල්ලෝ නම් මෙතන නැහැ කියලා. එතකොට මේ ඒගොල්ලෝ මෙතන නැහැ නම්බර් එක දෙන්නම් කියලා මට ওই ගහන ළමයාගේ නම්බර් එක දුන්නා. ඒ ළමයාට මම ෆෝන් එකෙන් කතා කරා. කතා කරලා කිව්වා ඇයි පුතේ මෙහෙම පහර දුන්නේ මෙහෙමයි එහෙම මොන හරි ප්‍රශ්නයක් තිබුණා නම් අපිත් එක්ක කතා කරන්න තිබුණානේ මෙහෙම පහර දෙන්න හොඳ නෑනේ පුතේ. ඕගොල්ලෝ ළමයිනේ ප්‍රශ්නයක් වුණා නම් කතා කරලා විසඳගන්න එපා. මේ ආයෙ එහෙම වෙන්න එපා. ආයෙ ගහ ගන්න එපා. ආයෙ රන් වෙන්න එපා. හැබැයි අර වීඩියෝ එකක් තියෙනවනේ පුතේ ඔයා ගාව. ඒක අයින් කරන්න මේ ඔයාටත් හොඳ නෑ මගේ පුතාටත් හොඳ නෑනේ කියන එක මං කිව්වා. එයා ඒක හරි අම්මේ ඒ ළමයා කිව්වා එයාට අම්මත් නෑ. මේ අම්මා කෙනෙක් අඬනවා මට බලන් ඉන්න බෑ. මේ ඒ නිසා මං අයින් කරන්නම් අම්මේ කියලා එයා කිව්වා. අයින් කරන්නම් අනිවාර්යෙන්ම අයින් කරන්නම් කිව්වා. වැන්දලා වගේ කිව්වා එයා. මං අයින් කරනවා අම්මේ ආයෙම කරන්නේ මේ මගේ පුතාට කියලා. මං ඊට පස්සේ ගිහින් කියලා ඒක කරලා මේව කරගෙන ආවා. ඉතින් එතකොට සාමදාන වෙලානේ. ඊට පස්සේ දවස් දෙකක් මං කෝලුත් කරා. ආයෙ ප්‍රශ්න ගෙනියන්න එපා පුතේ. ආයෙ ගෙනියන්න එපා. ගෙනිච්චොත් මේක වෙන කේස් එකක් වෙනවා. මගේ පුතා පාරක්වත් ගහනවා මේ වීඩියෝ එකේ නෑනේ මගේ පුතා. ඔයාලා ගහන වීඩියෝ එකකින් තියෙන්නේ. අයින් කරන්න කියලා මම කිව්වා. අයින් කරේ නෑ මේගොල්ලෝ. පියුමි හංසමාලිගේ පුතත් මට කතා කරා. ඒ අර කතා කරපු ටෙලිෆෝන් නම්බර් එකේ මේ මට දුන්න නම්බර් එකෙම කතා කරලා කිව්වා නේ මේ ඇන්ටි මේ මම මේ අහවලා ඒ කියන්නේ නම කියලා මේ අහවලාගේ පුතා මේ ඒක ආයේ වීඩියෝ එක දාන්නේ මෙහෙමයි සෝරි ආයේ ඒක කරන්නේ මෙහෙමයි කියලා කිව්වා.
ඒ කියලා දැන් මේ මාස 2කට පස්සේ තමයි මේ වීඩියෝ එක මේ වෛරල් යන්නේ. ඒගොල්ලොමයි දාලා තියෙන්නේ. ඒගොල්ලොම දාපු වීඩියෝ එකක් මේ ආපහු යන්නේ. මේ දැන් අලුතෙන් දැන් මේ දාන. හැබැයි මම එදා දැක්කේ පොඩි එක ෂොට් එකයිනේ. දැන් මේ දැන් යන වීඩියෝ එකේ සම්පූර්ණම ගහන එක දැක්කම මට මාව පාලනය කරගන්නත් බැරුණා. මම මෙයාගෙන් ඒත් දවස් 2කට පස්සේ දැක්කේ මම. ඒ කියන්නේ වීඩියෝ එක මේගොල්ලෝ එළියට දාලා වෛරල් වෙලා මුළු ලංකාවමත් දැකලා මුළු ලෝකෙමත් දැකලා ඊට පස්සේ තමයි මම දැක්කේ. මගේ මිස් කෙනෙක් තමයි ගෙනල්ලා පෙන්නුවේ මේ බලන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. එතකොටයි මම අඳුනගත්තේ මේ අපේ වීඩියෝ එක යන්නේ කියලා. ඒ ඇවිල්ලත් මම මෙයාට කිව්වහම මෙහෙම දෙයක් යනවා පුතේ යන් අපි පොලිසි ගිහින් කියමු දැන් මේක නවත්ත ගන්නත් විදියක් ඕනනේ පාරේ බහින්න ඕනනේ ලැජ්ජාව මේ කරපු අපරාධි බලන්නකො මේගොල්ලෝ මේ බොරුනේ කිව්වේ කියලා මම ඉතින් පොලිසියට ගිහින් පැමිණිල්ල දැම්මා ඇත්තම කතාව කියලා ළමයාත් ගියා ළමයාවත් එක්ක කරගෙන ගිහිල්ලා පැමිණිලා දැන් මට තියෙන ප්‍රශ්නේ මේ ළමයා අනාගතේට දැන් කොච්චර උනා සමාජෙ ඉන්න ඕනනේ දැන් මේගොල්ලොම ගහලා හරිද මේගොල්ලොම ගහලා මේගොල්ලොම වීඩියෝ කළා මේගොල්ලෝ ගාව වීඩියෝ හංගගෙන තියන් ඉඳලා මේගොල්ලොම මෙහෙම ප්‍රශ්න ඇද්දාම අපි ජීවත් වෙන්නේ කොහොමද ඒ වීඩියෝ එක දානකොටත් මෙයා දාලා තියෙද්දිත් මෙයා කිව්වලු අනේ ඕක මචං අයින් කරපම් බං මට පිස්සු හැදේ අයින් කරපන් කියලා මෙයා කියලා තියෙනවා ඒගොල්ලොන්ට කතා කරලා ඉතින් පියුමි හංසමාලිගේ පුතා මෙයාට කතා කරලා කියලා පැය දෙකෙන් තමයි ওই වීඩියෝ එක එළියට දාලා තියෙන්නේ. ඒතර දැන් මම එයාව ටාගට් කරනවා නෙමෙයි දැන් ෆිල්මි හාන්සමාලිව ටාගට් කරනවා නේ මගේ ළමයාට වෙච්ච අසාධාරණයනේ කොල්ලෝ 15ක එක තනි මිනිස්සෙක් කියන්නේ පොඩි ළමෙක් නේ මෙයාට අවුරුදු හරියටම 18යි නේ වයස අපහාසයක් නේ මේම ගහන එක දාන එක ඒ ළමයා අනාගතයට මුණ දෙන්න ඕ ඉතින් අවුරුදු 22කද 23කද ළමෙක් ඔය ගහන්නේ අවුරුදු 18ක ළමෙකුට ලොකු ළමයි ධම්මලා මේගොල්ලෝ පොඩි කියලා නෙමෙයි මේ වැඩේ කරේ අසාධාරණයි කියන එක තමයි මං කිල්ලන්නේ ජනාධිපතිගෙන් උනත් මේක බලන මැති මේගොල්ලෝ මේ ළමයාට සාධාරණයක් කරන්න කියලා මට ඉතින් මම නඩුව දැම්මට මට කරගන්න බැරි ඒත් සාධාරණයක් මේ ළමයා වෙනුවෙන් මේ අනාගතේ වෙනුවෙන් ඒ ළමයිගේ කෝස් එකක් කර හිටියා ඉන්සි කෝස් එකක් ඒකටවත් ගියේ නෑ මෙයා මාස දෙකක්ම ගෙට වෙලාම හිටියා මේ අතරි දෙනවා කිව්වා එයා කෝස් එක නතර කරා ගියේ නෑ ගෙටම ගෙන් එළියටවත් බැස්සේ නෑ ඊට පස්සේ කවුරු කිව්වොත් අපේ ළමයා වැරදි කියලා මං හිතන්නේ එයා වැරද්දක් කරා කියලා මට තේරෙන්නේ මේක කොතනින් මේක දැන් මාධ්‍ය ගියේ හින්දානේ මමත් දැක්කේ. ඒ කියන්නේ මේ සෝෂල් මීඩියා වල ගියේ හින්දා තමයි මම මෙච්චර ලොකු වීඩියෝ එකක් දැක්කේ. හැබැයි ඕක මුලින්මම දැක්කනම් මුලින්ම ගිහිල්ලා වෛද්‍ය ළමෙක් පෙන්නලා ඒ ටික ඔක්කොම කරගන්න. මට පෙන්න ගන්න විදිහ වීඩියෝ එකක් එහෙම තිබුණේ නෑ කියලානේ කිව්වේ මේගොල්ලෝ. මේගොල්ලෝ නෑ කියලා තමයි මේක අහපව ඔහොම දැම්මේ. ඒ දැම්මේ නම් මෙයා එක කියන්න වෙනවනේ පියුමි හංසමාලිගේ පුතා මෙයාට කෝල් කරලා කියලා පැය දෙකකින්ද තුනකින්ද තමයි ඕක ෆෝන් එකට ගිහින් තියෙන්නේ. එයා කියලා තියෙන උඹ දේවාල පාරේ නේද? හරි මං උඹ ගැන බලා ගන්නම් කියලා තමයි වීඩියෝ එක එළියට දාලා තියෙන්නේ. ත්‍රිවිර්ය දුරෙක් කියනවා මේ මැරිලා කියනවා මගේ දරුවා ගහපු පාරකට මැරිලා වෙන්නේ නැති කියනවා. දෙමව්පියෝ දෙන්නම ඉන්නවා යාගේ. තාත්තා නැතුව ඇති කියනවා. ඒ අවජාතකෙක් වෙන්නේ නැති කියනවා නෑ එහෙම නෑ. දරුවට තාත්තයි අම්මයි දෙන්නම ඉන්නවා. තාත්තත් ඉන්නවා. ලොකු කියන්නේ අපි පොඩි පවුලක යන සහෝදරොත් ඉන්නවා. සහෝදර දෙන්නෙක් ඉන්නවා. අත්තරලා නෙමෙයි දරුවව.